මේ වීඩියෝ එක දැක්ක ගමන් ඔයාලා දන්නවා අපි මේ කොහෙද යන්නේ කියලා. හරියටම කිව්වොත් අපි මේ ගියේ වෙසක් පෝය දවසේ. මොකද එදාට ගොඩක් අය නිමාඩු දවසක් නිසා දියත උයනේ මල් ගොඩාක් පිරලා තියෙන දවසක්. නිමාඩු දවසකට අලුතින් පැලයක් ගේන එක දැන් පුරුද්දක් වෙලා. ඒ අතරේ අපි මේ පරිසරයේ සුන්දරත්වය විඳින්නත් අමතක කළේ නැහැ. මොකද මානසික නිදහස කියන්නේ හැම දෙයකටම වඩා වැදගත් දෙයක් නේ. මෙතනට ගිහිල්ලා මෙහෙම බලන් ඉද්දි දැනෙන හැඟීම ඔයාටත් මේව දකින්නකොට දැනෙනවා ඇති. හොඳට බලන් හිටියොත් ඔයාලට ගොඩක් සත්තු මෙතනත් දකින්න ලැබෙවි. මේ බලන්නකො මෙයාගේ හැඩ. අන්තිමට අපි මලුත් තරම් ගෙදර ආවා. මෙන්න මෙයා තමයි අපේ අලුත් යාළුවා. හරිම ලස්සනයි නේද? මේ වගේ ලස්සන පැල ගොඩක් ඔයාට මෙතනදී ගන්න පුළුවන්. එහෙනම් තවත් දවසක හමු.